everyone, I'm Minsu. I hope you are doing well. So, guys, this is another part of my Hambantota trip. In this vlog, I'll be sharing more beautiful moments, amazing views, and fun experience from our journey. Let's get started. Good morning guys. මේ vlog එක කොයි වෙලේ අප්ලෝඩ් කරයිද දන්නේ නැහැ. ඒ දැන් නම් මට good morning. ඇත්තටම ගොඩක් පරක් කළා තමයි අපි එදා නැගිට්ටේ. කොහොම හරි ඉක්මනට ලෑස්ති වුණා breakfast buffet එකට යන්න. රිලැක්ස් ඇඳුමක් දාගෙන ඉක්මනට රෙඩි වෙලා අපි යමු breakfast buffet එකට. guys අපි ටිකක් පරක් කළා තමයි නැගිට්ටේ. ඉතින් අපි ඉක්මනටම ලෑස්ති වෙලා ආවා. එතකොටත් ගොඩාක් කට්ටිය ඇවිල්ලා හිටියේ බුෆේ එකට. ඉතින් අපි නැගිට්ට වෙලාවෙ ඉතින් අපි ඉක්මනට ලෑස්ති වෙලා ඉක්මනට මේ හයියෙන් යන්නේ අපිට කෑම ඉතුරු වෙලා තියෙනවද කියලා බලන්න. නෑ එහෙම නෑ. කෑම ගොඩක් තියෙනවා. ඉවර වෙන්නේ නෑ. අපි ඉතින් ඉක්මනට ආවා. ඉස්සලාම තිබ්බේ ටී ස්ටේෂන් එක. චායි මම හිතන්නේ එතන චායි කීකේව තිබ්බ මන් දන්නේ මම ගත්තේ නැහැ. ඊට පස්සේ තිබ්බේ waffles and pancakes. ඉතින් මම නම් මේ දෙකම ගත්තා. waffles එක තමයි මම ආසම. pancake එක නම් මට ටිකක් වෙලා ගිහින් හින්දා එච්චර සෙට් උන්නේ නැහැ. බලන්නකෝ ඉස්සලා මෙයා බෙදාගත්තා. ඉතින් එයාත් ආසාවෙන් ගත්තේ. බාන වීව් එක මේ ඇත්තටම ලස්සනයි මේ pool view එක. ඊට පස්සේ මෙතන hoppers තිබ්බා. අර ඊයේ රෑ හිටපු ආන්ටි, ඒ කියන්නේ මේ vlog එකට කලින් vlog එකේ හිටපු ආන්ටි තමයි තාම ඉන්නේ මේ ඔම්ලට් ස්ටේෂන් එක. guys මම මේක voice කරන්න සෑහෙන කාලයකට පස්සේ, මාසෙකට විතර පස්සේ. ඒ නිසා මට සමහර දේවල් මතකත් නැහැ. මොනා කරන්නද? මගේ කම්මැලිකමට මං වීඩියෝස් එඩිට් කරන්න ගොඩක් ඡාති තිබ්බා breakfast buffet එකේ. මම මේ ඉක්මනට කියාගෙන යන්නත් මට මතක නෑ guys. කොහොම හරි eggs, scrambled egg, baked beans මම හිතන්නේ baked beans හරියට දැක්කේ නෑ. sausage ඔක්කොම මේ tomatoes, grilled tomatoes. Garlic rice I think. beans හරියට දැක්කේ නෑ guys. potato ලොකු variety එකක් ඇත්තටම breakfast buffet එකේ තිබ්බා. ඇත්තටම මම dinner buffet එකට වඩා breakfast buffet එකට ගොඩාක් කැමති වුණා. ඇයි දන්නේ නැහැ. මං ගොඩක් ඡාති ගත්තා කියලා මට මතක විදිහට. ඇත්තටම guys වීඩියෝ එකක් හදලා ඉක්මනට voice කරන්නත් ඕනේ. නැත්තම් ඒ vlog එකේ දේවල් අමතක වෙනවා. මේ තිබ්බේ kids area එක. ඒකෙත් තිබ්බා ඉතින්. මේ cute නේද guys එතන arrange කරලා තිබ්බේ. මතකත් නැහැ guys මොනවද කියලා. මෙතන ඉන්දියන් කෝන එකක් තියෙන්නේ. guys මම ඇත්තටම ඉන්දියන් ෆුඩ්ස් වලට ආසයි. මෙන්න මගේ ෆස්ට් ප්ලේට් එකේ. කියන්නේ මගේ ඔක්කොම ප්ලේට් එකේ කියන්නේ එකට මම ඔක්කොම සර්ව් කරන් මේ අක්කිගේ ප්ලේට් එක. එයා ගත්තේ ශ්‍රී ලංකන්. මම ඉන්දියන් ෆුඩ්ස් උයි තව මොනවද ගත්තේ කියලා මට මතක නැහැ. මේ ඔක්කොම මම වීඩියෝ කරාට මේ ඔක්කොම මම ගත්තේ නැහැ. ලොකු ඩෙසර්ට් කෝන එකකුත් තිබ්බා. මේ නම් සීරියල් මම හිතන්නේ එතන තිබ්බේ. කේක්ස් වර්ග. ඇත්තටම උදේට ඩෙසර්ට් ඉතින් එච්චර කන්න බෑනේ guys නේද? croissants වර්ග. මෙන්න මේ ඩෙසර්ට් එක මම ගත්ත එක මම කලින් කාලා තිබුණේ නැහැ. ඒක ඇත්තටම හරිම රසයි. ඒ කියන්නේ අනේ මට ඒ කියන්න තේරෙන්නේ නැහැ guys. මේ බලන්නකො මේවා එකක්වත් මම ගත්තේ නැහැ. දැන් මේ වීඩියෝ එක එඩිට් කරද්දී නම් මට මේ ඔක්කොම කන්න හිතෙනවා.
අන්න අර ඩාර්ක් චොක්ලට් ඩෝනට් එකක් ගත්තා මම. ජූස් වර්ගත් තිබ්බා. මම හිතන්නේ ගත්තේ පපාය ජූස් එකක්ද මම ගත්තේ නෑ මට මතක නෑ. මෙතන අපිට කොෆී ඕන දෙයක් හදාගන්න පුළුවන්. ටී කොෆී එක ෆ්ලේවර් ටී ගොඩාක් තිබ්බා ගයිස්. හොටෙල් එකකින් අපිට කැමති එකක් හදාගන්න පුළුවන්. ඒ වුණාට මම ගත්තේ නම් ග්‍රීන් ටී එකක්. මොකද මම ගොඩාක් සාති බෙදාගත්තනේ. ඒ නිසා මං හිතුවා ග්‍රීන් ටී එකක් වුණා. මම අරන් තියෙන ජූස් එක පපාය ජූස් එක. ඒ අපේ අකීගේ ප්ලේට් එක මං එයාලගේවත් ගත්තා. මොකද මම ඒව ගත්තේ නැති නිසා. යම් ඊට පස්සේ මං ගියා ඩෙසර්ට්ස් බෙදාගන්න. ඒකේ මම ඉස්සලාම ගත්තේ ඉතුරු වෙලා තිබ්බ අන්තිම ඩාර්ක් චොක්ලට් ඩෝනට් එක. මේ තියෙන මගේ ඩෙසර්ට් ප්ලේට් එක ගයිස්. මං අර මං නම දන්නේ නැති ඩෙසර්ට් එකයි ඩාර්ක් චොක්ලට් ඩෝනට් එකයි චොක්ලට් කේක් කෑල්ලකුයි ගත්තේ. ඒකත් මට හරියට කන්න බැරි වුණා ගයිස්. මොකද මම ගොඩාක් මේ කාලා හිටියේ මට කාගන්න බැරි වුණා. මම ඒක ඇත්තටම ඒක රසයි. මම කාලා දැන් ඒක රස හින්දා අක්කටත් දෙනවා. දැන් තිබ්බනම් ගයිස් කන්න තිබ්බ මේ ඔක්කොම ටික. මම ඒකත් ඉතුරු කරා මට මතක විදියට. දැන් චොක්ලට් කේක් පීස් එක ඇත්තටම සොෆ්ට්. අර ඒකත් මම අක්කට ටේස්ට් කරන්න දෙනවා. ඩාර්ක් චොක්ලට් ඩෝනට් එක නම් මේ ඒක රසයි. ඒක අවුලන්න. හැබැයි වයිට් චොක්ලට් ඩෝනට් එක ඊට වඩා රසයි. ඒක අක්කා අරන් තිබ්බේ. ඒක මට රසයි. ඊට පස්සේ අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ගමන් අපේ ලිටල් බඩීස්ලා දෙන්න ගිහිල්ලා හිටියා ප්ලේ ඒරියා එකට. එයාලා ප්ලේ ඒරියා එක හොයා තනියමම ගිහිල්ලා තිබ්බා. ඊට පස්සේ කොහොම හරි මේ දැකලා අපි යාළුව එක්කන් ගියා. තෙදසි පේනවනේ මේ තුන හැටි. මේ ට්‍රිප් එක ගොඩක්ම ආසාවෙන් එන්ජොයි කරේ අපේ මේ ලිටල් බඩීස්ලා දෙන්න. ඉතින් එයාලට ඇත්තටම ඉතින් අපි කොච්චර ආසද අපේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් එක්ක කොහේ හරි ගමනක් යන්න. ඇත්තටම මමත් හරිම ආසයි මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් එක්ක හැමතැනම යන්න. I miss you my best friend. එයා මේක බලනවා නම් මම ඔයාව තමයි මතක් කරන්නේ. ඊට පස්සේ අපි චේන්ජ් කරගන්න උඩට ආවා. මේ බලන්න මගේ අවුට්ෆිට් එක. මේක ගයිස් මගේ ෆස්ට් බ්ලොග් එකේ තියෙන টොප් එක. ඔයාලට මතක ඇති. මං එදා කිව්වනේ මේක මං ස්පෙෂල් ට්‍රිප් එකකට ගුත් කිව්වේ නෑ නේද? මෙන්න මේ ට්‍රිප් එකට යන්න තමයි මම මේ ඒ টොප් එක ගත්තේ. එන්න කියන මට. මෙතන හරිම ලස්සනයි ගයිස්. එතන හොඳයි ඉවිනින් එකේ රිලැක්ස් එකේ ඉන්න. ඇත්තටම අපිට මේ ගොඩාක් ටයිම් තිබ්බේ නැහැ. මේ ඇත්තටම මේ හොටෙල් එක මීට වඩා එන්ජොයි කරන්න ගොඩාක් දේවල් තියෙනවා. ගොඩාක් අපිට ඔප්ෂන්ස් තියෙනවා. බීච් ඒරියා ඇක්සස් තියෙනවා. අපිට ඒ කිසි දෙයක් එන්ජොයි කරන්න ටයිම් එක මදි වුණා. ගන්න කඳුලේ අර පැත්තේ. ඊට පස්සේ ගයිස් අපි චෙක් අවුට් වෙන්න ලොබි එකට ආවා. ඇත්තටම හොඳ එක්ස්පීරියන්ස් එකක්. හැමදේම හොඳයි. පොඩි දේවල් ටිකක් අපිට මිස් වුණා. ඉතින් මේ ඒව කමක් නෑ. ඒව මට මතකත් නෑ. මොකද දැන් මේ බ්ලොග් එක ගොඩාක් කල්නේ මේ වොයිස් කරන්නේ දැන්. අනේ මොනවද මම මේ කියන්නේ?
ඇත්තටම ගයිස් මේ වොයිස් කරන වැඩේ නම් මට ටිකක් ඉස්සරහට හරි අදාගමුකෝ. කොහොම හරි අපි මෙතනින් ඊළඟට අපි නවතින තැනට තමයි යන්න හැදුවේ. ඊට කලින් අපි රිදියගම සෆාරි එතන අපි ගිහින් බලන්න හැදුවා. රිදියගම සෆාරිනේ ගයිසෝ මේ ගයිස් කියන එක වැඩි නේද? කරන්න දෙයක් නෑ. ඒක ඔටෝමෙනවා. හරි හරි. මේ බලන්නකෝ ගයිස් දැන් මම ඔන්න ආයි කිව්වා. මේ බලන්නකෝ දැන් මම ඉස්සල්ලා වෙන ඇඳුමක් නේ ඇඳන් හිටියේ. මං හොටෙල් එකෙන් චෙක් අවුට් වෙනකොට එතකොට එතන පික්චර්ස් ගහලා දැන් ඊළඟ සෆාරි එක යන නිසා මම ආයෙ ඇඳුම චේන්ජ් කරගත්තා. කොහොම හරි ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න උනා මට. ඔය මං දැන් ඇඳන් ඉන්න ස්කර්ට් එකේ ෂිපර් එක මොකක් හරි වෙලා ඒක මේ මට ආයෙ චේන්ජ් කරන්න උනා වෙන ඇඳුමකට. ඊට පස්සේ දැන් ගයිස් මම මේ ආයෙ එක චේන්ජ් කරලා බහිනකොට දැන් වෙන ඇඳුමක් ඇඳන් ඉන්නේ බලන්නකෝ. කොහොම හරි අපි හරීම ආසාවෙන් ටයිම් එක මැනේජ් කරගෙන අපේ දැන් ට්‍රිප් එකේ අපි ටයිම් එකට යන ප්ලේසස් ටික ලිස්ට් කරන්න හිටියේ. එහෙම රෑස්ති කරගෙන අපි දැන් මේ ස්පොට් එකට ආවන් පස්සේ ගිහිල්ලා අපි දැන් සතුටින් යන්න හැදුවේ සෆාරි එක බලන්න. අපි ජිප් එකක් බුක් කරලා යන්න හැදුවේ. කොහොම හරි මේ බලන්න ගයිස් මගේ අනිත් ඇඳුම චේන්ජ් කරගත්තා. මට ඒක චේන්ජ් කරන්න ඕන අරගේ ෂිපර් එකට මොකද්ද ගැලවුණ නිසා. ඊට පස්සේ අපි යනකොට එතන මාරම සෙනග. කොහොම හරි අපිට යන්න ඊළඟ ජිප් එක 4 විතර වෙනවා කියලා තමයි කිව්වේ. කොහොම හරි ඉතින් 4ට ගිහිල්ලා අපිට ආයෙ එන්න බෑනේ ගයිස්. එතකොට එතන අලි එහෙම ඉන්න පාරේ කොහමද ආයෙ යන්නේ? ඊට පස්සේ දුකෙන් වුණත් අපි ඒක ස්කිප් කරලා අපි ගියා අපි ඊළඟට නවතින තැනට. එතන අපේ ඊළඟ දවසේ ස්පොට් එකට ඊළඟ දවසේ අපිට ඕන තැනට යන්න ගොඩක් ළඟයි. ඒකයි අපි එතන බුක් කරේ. ඉතින් අපි දැන් යමු එතනට. මේ බලන්නකෝ ගයිස් මේ පාරවල්නේ මේ අලි වැටවල් ගොඩාක් තිබ්බ ගයිස්. අලියෝ එනවා ඇති 4න් පස්සේ වගේ. මේ හැම තැනම බයයි. ඉතින් හවස් වෙලා එන්න බැහැනේ. අපිට අතනින් ජිප් එකක් දෙන්නම් කිව්වා 4ට වගේ රිදීගම සෆාරි එකෙන්. ඒ වුණාට ඉතින් ඒ ටයිම් එකට ඇවිල්ලා අපි හවස කොහමද ආපහු එන්නේ නේද? එතකොට බයයිනේ. මේ කොහොම හරි දැන් අපි ඊළඟට අපි ඉන්න තැනට යන්නේ. ඊළඟට ගයිස් අපි ලන්ච් ගන්න ආවා මෙතන රෙස්ටොරන්ට් එකකට රෙඩ් කැෆේ ඇන්ඩ් රෙස්ටොරන්ට් කියලා. කොහොම හරි අපි ලන්ච් අරන් තිබ්බේ නෑනේ ගයිස්. උදේ බ්‍රෙක්ෆාස්ට් එක ගත්ත. ඒක මාරම හෙවි බ්‍රෙක්ෆාස්ට් එකක් අපි ගත්තේ. ඉතින් බඩගිනි තිබුණෙත් නෑ. ඒ වුණාට අපිට දැන් ආයේ ඩිනර් එක ගන්නකම් අපිට ආයේ නොකා ඉන්න බෑනේ ගයිස්. ඒ හින්දා අපි මොනවා හරි කන්න ඕන නිසා ආව ලන්ච් එක ගන්න. කොහොම හරි මම ගත්තේ නාසි ගුරන් එකක්. මම කොහොම හරි අක්කයි මා ෂෙයා කරන් ගත්තේ. බබාලට පීසා ගත්තා. කොහොම හරි අපි ලන්ච් එක අරන් ඉවර වෙලා අපි ඊළඟට නවතින තැනට යන්නේ. දැන් මම ඒක 10 පාරක් විතර කිව්වා නේද ගයිස්? මේ මොකද්ද මේකේ වැවේ නම? යෝධ කන්දිය. මෙන්න අපි තැනට ආවා. එලිෆන්ට් රීච්. එලිෆන්ට් රීච් යාල තමයි අපි ආවේ. හැම තැනම අලි ප්‍රශ්න ගයිස්. මේක හරිම නේචර් වයිබ් එකක් තියෙන හොටෙල් එකක්. මේකේ තියෙන්නේ කබානස් වගේ නෑ රූම්ස් වෙන වෙනම තියෙන්නේ. මම ඔයාලට පෙන්නනම් ඉස්සරහට. මේකත් හොඳ හොටෙල් එකක් ඉන්න. මේක හොටෙල් නේද? ඔව්.
මේ ස්ටාෆ් එක හරිම හොඳයි. යාලා හරිම ෆ්‍රෙන්ඩ්ලි. අපිව වෝම්ලි වෙල්කම් කරා. අයිබම්. මෙතන ඉඳන් අපිට යාල සෆාරි යන්න හෙට පාන්දරම අපි 5:00 වගේ. ඉතින් ළඟම ස්පොට් එකක නවතින්න එපා. එතකොට හරිම නේචර් වයිබ් එකක් තියෙන්නේ. අපි ටික හවස් වුණා මෙතනට එද්දී. බලන්නකෝ ගයිස් මෙතන මේ ගස් වලින් පිරීලා හරිම ලස්සනයි නේද? ඒක ඇත්තටම වෙනම වයිබ් එකක්. දැන් අපි හිටපු වයිබ් එක බීච් තියෙන, පූල් තියෙන, කියන්නේ වෙනම වයිබ් එකක ඉඳලා මේ වගේ නේචර් වයිබ් එකකට ආවම ඒක හරිම ඩිෆරන්ට්. මම ආසයි. ඒත් එකටම මම ආසයි. ඉතින් මේ වගේ එක්ස්පීරියන්ස් එකකුත් හරිම ෂෝ. මේ පූල් එක ටික ලොකුයි, ගොඩක් ලොකුයි සාමාන්‍යයෙන්. අපේ රූම් සදා ප්‍රෙපෙයාර් කරනකම් අපිට ආව ගමන් දුන්නා ටවල්ස් වගේක්. හරිම කූල් ටවල්ස් වගේක්. හරිම රිෆ්‍රෙෂින්. ඒකේ ෆ්‍රේග්‍රන්ස් එක මාරම සුවඳයි. මේ බලන්නකෝ ගයිස් එතන ඇවිල්ලා තරේලා මේ අලියගේ පිටේ නගින්න හදනවා. එයාලා තමයි ගොඩක්ම මේ ට්‍රිප් එක එන්ජොයි කරේ. මං කලින් කිව්වා වගේම මේ දෙන්නට ඉතින් හරිම ෆන්. එයාලා හරිම ලකී. එයාලගේ මේ පුංචි වයසට එයාලගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් එක්ක මේ වගේ ට්‍රිප් එකක් යන්න තියෙන එක. මේ බලන්න ගයිස් කජු. මේ ගාඩන් එකේ ගොඩාක් ගස් වර්ග තිබ්බා. ඒ හැම එකටම මේ නේම්ස් දාලා තිබ්බේ. ඉතින් දන්නේ නැති ගහක් තියෙනවා නම් ඒක බලන්න පුළුවන්. කෝල්ඩ්. එයාලගේ කෝල. මේ වීඩියෝස් බලද්දි හරිම සතුට දැනෙනවා. අපි මේ වගේ දවසක් ගත කරානි කියලා. ඒක ඇත්තටම හොඳයි. මං වගේ මෙමරීස් එකතු කරන්න ආස කෙනෙක්ට මේ වගේ වීඩියෝ එකක් හදලා තියාගන්න එක කොච්චර සතුටුයිද කියලා මට දැන් මේකෙන් තේරෙනවා. ඊළඟට අපිට වෙල්කම් ජූස් එකක් දුන්නා. මම හිතන්නේ වෝටර්මෙලන් ජූස් එකක්. අක්කා. Thank you. කටුපිල. මම මේ ගහේ දන්නේ නැහැ. ඒක දන්නේ නැහැ. මේක දන්නව කොහොඹ. ඒක දන්නවනේ. කොහොඹ. හින්දන් මං අහලා තියෙන උනට මම මේ එහෙම දන්නේ නැහැ. ඒක දැකලා නෑ කියන්නේ. ඕ දැකලා නෑ. ලියන් ගස. මේ මම ගයිස් වටේ කැරිකි කිස්සු. මෙන්න කජු. ඔයාලා කවුරු හරි දන්නවද කජු හදන්නේ කොහොමද කියලා? කජු හදන්නේ කොහොමද කියලා දන්නවනම් කමෙන්ට් එකක් දාන්න පහලින්. මම දන්නේ නැහැ කජු කරියක් කොහොමද හදන්නේ කියලා. උගුරැස්ස නම් මං කාලා තියෙනවා ඕන තරම්. මෙන්න බලන්න ගයිස් මේ අනෝදා. ඒ බලන්නකො මේ ඉන්න කූඹි ගොඩ මේ බලන්න හරිම ෂෝක්නේ. ඒකට ඉරේලිය වෙట్లా තවත් ලස්සනයි. යාලව දිදිසෙනවා. නේජ කියන්නේ හරිම මේ කාම් හරිම හිත නිවන අමුතුම ෆීලින් එකක් නේද නේජ එක කියන්නේ. අනිවාර්යෙන් මනසෙක් වුණාම ස්වභාව ධර්මයට ආදරය කරන්න ඕනේ. මම පෞද්ගලිකව ගාඩනින් වලට කැමති කෙනෙක් නෙවෙයි. ඒ වුණාට මේ වගේ තැනක් දකිද්දි මේ වගේ ගස් දකිද්දි ඒක ඇත්තටම ගොඩාක් සතුටුයි. අපේ අක්කා නම් ගාඩනින් වලට ගොඩක් කැමතියි. එයා මල් හදනවා, ගස් හදනවා. මම ඒ සබ්ජෙක්ට් එකට කැමති නෑ. හැබැයි මේ වගේ දෙයක් අපේ ඇස් වලින් දකිද්දි කොච්චර ආස හිතෙනවද නේද? කොච්චර හිත නිවෙනවද?
හායි. මේ බලන්නකෝ ගයිස් මේ ගහ හැදිලා තියෙන හැටි නේද? ඒක නිකන් වියනක් වගේ. ඒකේ යට ඉන්න පුළුවන් හැමලට. ඇත්තටම ගස් කියන්නේ කොච්චර වටින දේවල්ද නේද? හරිම නිස්කලංකයි. අර බලන්න මේ ගහේ ලස්සන තු බෙදිලා තියෙන හැටි ගයිස්. ඇත්තටම මේ වගේ දෙයක් හොඳට නිදහසේ රස විඳින්න ඇත්තටම අනේ මන් දන්නේ. හරිම ලස්සන හරිම ෂෝ. නම් ඒක නමිනම් ගස. නමිනම් ගස මට පිස්සු. මේ බලන්න අපි මෙතන තමයි අපේ රූම්ස් තියෙන්නේ. මේක රූම්ස් දෙකක් ඒ කියන්නේ කොහොමද? රූම්ස් දෙකක් එකට කනෙක්ට් වෙලා තියෙන්නේ. ෆැමිලි එකට යන්න මාරම හොඳයි. ඔන්න දැන් මම රූම් ටුවර් එකක් දෙන්න යන්නේ guys. ඔන්න හොඳට ඉට තියෙන රූම් එක මේ බලන්න කොකඩයිල් මේ බලන්න කිඹුලෙක් හොඳයි ඔක්කොම තියෙනවා සෝප් ෂැම්පූ මේ රූම් එක බාත්රූම් එක වගේ හැම තැනක්ම මේ හොඳට ක්ලීන් එකට තිබ්බා. ඇත්තටම හොඳයි. ටී එකක් හදාගන්න වෙනම ඇරේන්ජ් කරලා තියෙනවා. මෙතන මිරර් එක නම් ලස්සනට පේන්නේ. අපි යන්න දැන් ඊළඟ රූම් එකට. එහා පැත්තේ තියෙන රූම් එකට. බලමු. මේ බලන්න එහා පැත්තේ ඉන්න රූම් එකේ අර බර්ඩ්ස් පාක් එකේ හිටිය එක්කෙනා ඉන්නවා. එයාගේ නම මට මතක නෑ. මේ රූම් එකත් අර රූම් එක වගේමයි. හොඳට ඉඩ තියෙනවා. මේ බලන්න ගයිස් අතින් කඩන්න පුළුවන් මේ කජු. ඔයාලා අස්ද කජු කන්න? මම නම් ආසයි. රූම් දෙක කනෙක්ට් වෙලා තියෙන්නේ. දොර ඇරලා හැපත රූම් එකට යන්න. ඒක ෂොක් නේ. බලන්න ගයිස් කජු සෑහෙන්න තිබ්බා. අතින් කඩන්න. මිදි අපේ රූම් එකේ හැපත තිබ්බ මිදි වැලක්. මිදි ගෙඩි නම් තිබ්බේ නැහැ. මේ කජු සෑහෙන්න තියෙනවා ඒ ගහේ ගයිස්. ඔයාලත් අසද මං වගේ කජු කන්න? මසන් ඒ මොනවාද? මසන් නම් මන් දන්නේ. දැන් අපි මේ ලෑස්ති වෙලා යන්නේ අපිට දැන් අපේ උදේ ප්ලෑන් එක හරි ගියේ නෑනේ. දැන් මේ අපි ලෑස්තිලා යන්නේ කිරිවෙහෙරට. ඔන්න දැන් අපි කිරිවෙහෙරට ඇවිල්ලා කතරගමනේ යාල කතරගම ඒ හරියනේ තියෙන්නේ. ඉතින් කිරිවෙහෙරට ආවා අපි. මේ බලන්න ගයිස් මල් ලස්සනයි නේ. මාත් එක්ක ගන්න. අහස ලස්සනයි නේද ගයිස්? මේ බලන්න අහස ලස්සන. මේ කිරිවෙහෙර විශේෂත්වයේ තියෙන එකක්. ඒක අපේ අක්කා අපේ බබාට කියලා දෙනවා. ඇත්තටම පන්සල කියන්නේ හරිම හිත නිවෙන තැනක්. මම නම් හරිම කැමති පන්සලකට ගිහලා ඉඳගෙන ඉන්න.
උසයි ගොඩක් උසයි. අයියට ටිකක් තියන්න. සෑහෙන කරනයි නේ. හෙල්ලෙනවද? ඉගෙන ගන්න ඕන හොඳට. ඈ? එනවා? යාවත් දුවමු. මෙන්න මේ අතට දුන්නා අපි පළතුරු. එයා ඒවා විසි කරා. එයා ඒවා කෑවේ නෑ. මාරෙක් කෙනෙක් තමයි. නේ? විසි කරන අය කන්නේ නෑ. ඊට පස්සේ ගයිස් අපිට ගොඩාක් පරක් වෙලා තිබ්බේ. අපි ඉක්මනටම ගියා ඩිනර් එක ගන්න. මේ කොහොම හරි අපි යනකොට ඩිනර් එක ක්ලෝස් කරන්න පැය භාගයක් විතර තිබුණේ. මේ ඉක්මනට මොනවද තියෙන්නේ කියලා මම බැලුවා. ඇත්තටම මේ ඩිනර් බුෆේ එකත් හොඳයි. ගොඩාක් වෙරයිටිස් තිබ්බේ නැහැ. හැබැයි තිබ්බ හැම වෙරයිටි එකකම කෑම කන්න පුළුවන්. ඇත්තටම හොඳයි. මම දන්නේ මම හැමදේම හොඳ පැත්ත විතරද මන්ද දකින්නේ. ඒකත් හොඳයිනේ. කොහොම හරි සුප් ඒවා ගන්න නම් ටයිම් එකක් තිබ්බේ නැහැ. මේන්ස් අපි ඉක්මනට බෙදාගත්තා. අපි කියන්නේ මමයි බබයි විතරයි ඩයිනින් කරේ. අනිත් අය කොම ටේක් අවේ රූම් එකට තමයි ගෙන්න ගත්තේ. එයාලා එහෙම අරේන්ජ් කරලා දුන්නා. මම ඉතින් තියෙන ඔක්කොම එක ප්ලේට් එකට දාගෙන ඉක්මනට ආවා. ගොඩක් බෙදාගත්තත් කන්න බැරි වුණා ගයිස්. මේ වෙලාවේ තිබ්බ සිටුවේෂන් එකයි මහන්සි. හැබැයි හොඳ රසට තිබ්බටින එක. මේ ශ්‍රී ලංකන් එක එහෙම පැත්ත පලාතෙම මම ගියේ නෑ. අපි ඉතින් හැමදාම ගෙදර කන එක කන්න ඕනේ නැහැනේ හොටෙල් එකකට ගිහිල්ලා. මෙතන ටී එහෙම හදාගන්න පුළුවන්. ඒ වුණාට ඒවා කරන්න මට වෙලාවක් තිබ්බේ නෑ. කොෆි ටී තිබ්බා මම හිතන්නේ. මේ ශ්‍රී ලංකන් කෝන් එකක් තිබ්බා. තව හොපස් තිබ්බා. ඇක්ෂන් ස්ටේෂන් එකක්. අනේ බෑ ගයිස් මේ වොයිස් කරන්න මේ ඔක්කොමලා ඇවිල්ලා කරදර කරනවා. මේ දැක්කනේ ඇවිල්ලා කෑ ගහනවා. අයියෝ මේ සුදු බේබි ඉන්න දෙන්නේ නැහැ මට. හරි. anyways කොහොම හරි ශ්‍රී ලංකන් කෝන් එකේ එතකොට මේ හොපස් තිබ්බා. ඒක හොපස් තව කීකියව දාලා මම දන්නේ මම හොපස් ගත්තෙත් නෑ. අපේ අක්කා නා එකක් ගත්තා. ඊට පස්සේ මම මේ ඩෙසර්ට් එක බෙදාගත්තා. මට එතන නම් ඇත්තටම කා ගන්න බැරුව ඒක අපි රූම් එකට එවන්න කියලා කියා. මෙන්න අක්කා අරගෙන වෝටර්මෙලන් ජූස් එකක්. මේ බලන්න ගයිස් රෑටත් එතන හරිම ලස්සනයි. බලන්න ලයිට් දාලා තියෙද්දි නිකන් කැලයක් මැදින් යනවා වගේ ෆීලිං එකක් එන්නේ. කොහොම හරි අපි රූම් එකට ගිහලා මම නම් ගියේ ඇත්තටම මට චේන්ජ් කරගෙන නිදා ගන්න. අපේ අක්කලා අයියලා නම් වොෂ් දාලා එයාලා ඩිනර් ගන්න මේ රූම් එකට ගෙනල්ලා තිබ්බා. එයාලා එහා පැත්තේ හිටියේ අනිත් රූම් එකේ. ඒ අක්කලත් එක්ක පොඩ චිල් වෙන්න. මම රූම් එකට ඇවිල්ලා වොෂ් එකක් දාගෙන හොද්දටම වොෂ් එකක් දාගෙන ලෑස්ති වෙලා නිදා ගන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ ගයිස්. අම්මෝ නිදා ගන්න එක තමයි මං ආසම වැඩේ. ඊට කලින් ගයිස් මේ හැම තැනම ගියාම මේ හැම තැනම මගේ රෙදි ඔක්කොම බලන්න ගයිස් මේ ඔක්කොම
පිළිවෙලක් නෑ. ඉතින් අපි ඉක්මනට මේක විනාඩි 2කින් අස් කරමු. ටඩා! මෙන්න බාන ඔක්කොම ගානට නමලා දැන් හිට අඳින්න තියෙන ඇඳුම් ටික ලස්සනට තියලා ඇඳ පුටික ඔක්කොම යටට දාලා මම ඔක්කොම arrange කරලා ලස්සනට බෑග් එක පැක් කරා. So guys, දැන් මම මේ වීඩියෝ එක end කරන්න හදන ඉක්මනින්ම. Thank you so much for watching guys. Don't forget to like, comment and subscribe. Oops. See you soon in my next video. Bye bye.